අද මම හදන්නේ තක්කාලි සෝස් එකක්. එකට අපිට ඕන කරනවා හොඳට ඉතුණු රතු පාට තක්කාලි ග්‍රෑම් 500ක් විතර. ඊළඟට අපිට සීනි, මිරිස්, විනාගිරි, පොල් විනාගිරි තියෙනම් හොඳයි. ඊළඟට ලුණු. ඒට අමතරව රතු පාට වැඩිපුර ගන්න ඕන නිසා බීට්රූට් කෑලි ටිකක් ඕනේ. ඊළඟට ලොකු ලුණු, ඉඟුරු, සුදු ලුණු, තක්කාලි ගෙඩි හොඳට ඉදිලා තිබුණම හොඳටම රසයි. අපි දැන් මුලින්ම මේ තක්කාලි ටික හොඳට සෝදලා පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ මෙන්න මේ විදියට. අපිට මේ පොඩියට කපන්නේ තම්බ ගන්න ලේසි වෙන්න ගෙඩි පිටින් දාලත් හදන වෙලාවල් තියෙනවා. එතකොට ගොඩක් වෙලා යන වලට හදා ගන්න. ඒක නිසා මෙන්න මේ විදියට පොඩි පොඩි කෑලි වලට තක්කාලි කපා ගන්න ඕනේ. ඊළඟට අපි බීට්රූට් එකෙන් ඒකත් පොඩියට කපා ගන්න. පොඩි කෑලි වලට තම්බ ගන්න ලේසි වෙන්න. ඊළඟට අපි දානවා ඒකට සුදු ලුණු. ඒකත් පොඩියට කපා ගන්න ඕනේ. හොඳට කපා ගන්න. ඊට පස්සේ ඉඟුරු. තව අපි ලොකු ලුණු ගෙඩියකින් භාගයක් වගේ ඒකත් පොඩියට කපලා අපි ඒකත් දාගමු. ඊළඟට අපි මේකට දානවා සීනි මේ සැහැන්දක් විතර. ඒක රස අනුව ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම මේ සැහැන්දක් දාගන්න. විනාගිරි දාන හැම වෙලාවකම ඔයාලා මතක තියාගන්න ඕනේ මැටි හට්ටියක් හරි නන් ස්ටික් භාජනයක් හරි ගන්න. මිරිස් ටිකක් දාගන්න තේ හැඳි භාගයක් විතර. ඊළඟට අපි ඒකට ලුණු දාන්නවා. ලුණු දාගන්න ඕනේ පස්සේ, දැම්ම දාන්න එපා. ලී හැන්දක් යූස් කරන්න. මතක තියාගන්න හොඳට විනාගිරි යූස් කරන හැම වෙලාවකම. ඊළඟට මේ ටික වතුර දාන්නේ නැතුව විනාඩි 30ක් විතර අඩු ගින්දරේ ඔයාලා මේක තඹ ගන්න ඕනේ. මම ඔයාලට ටිකකින් පෙන්නන්නම් වතුර උනලා තියෙන විදිය. හොඳට කලවම් කරගන්න. දැන් බලන්න ටික වෙලාවකින් බලනකොට ඔයාලට පේනවා වතුර උනලා තිනවා මෙන්න මේ විදියට. තව ටික වෙලා තඹ ගන්න. තඹුනාට පස්සේ ලුණු ටික දාගන්න. ලුණු ටික දාලා නැවත වරක් කලවම් කරලා මේව තැම්බිලා නෑ. ඔයාලට පේන මැදි තද කරනකොට හොඳට මෙලෙක් වෙලා පොඩි වෙලා යන්න ඕනේ. තැම්බුණා නම් තාම තැම්බිලා නෑ. තව ටිකක් වෙලා තියන්න. හරි, දැන් අපිට තැම්බිලා ඉවරයි. ඊළඟට මේ ටික හොඳට නිවුනට පස්සේ බ්ලෙන්ඩර් එකට දාලා මෙන්න මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ කෑලි නැති වෙන්න. ඊට පස්සේ පෙරණයක් අරගෙන මෙන්න මේ විදිහට ඇට පොතු බ්ලෙන්ඩ් කරාම ඉතුරු වෙන කෑලි තියෙනවා. අන්න ඒ ඉතුරු වෙන්න ඕනේ නිසා මෙන්න මේ විදිහට පෙරා ගන්න ඕනේ. හරි, දැන් මේක අපි උකු කරගන්නයි ඕනේ. ඒක නිසා තව ටික වෙලාවක් මේක තඹ ගන්න ඕනේ. දැන් ලුණු රස බලලා සීනි, මිරිස් ඔයාලගේ රස අනුව වැඩි කරගන්න පුළුවන්. වැඩි කරලා මේක හැඳි කකා ටිකක් වෙලා ඝන වෙනකන් තියාගන්න. සමහරු මේකට කෝන් ෆ්ලවර් දානවා. මේ විදිහට ඇතුවම කෝන් ෆ්ලවර් දාන්න ඇත්තටම ඕන වෙන්නේ නැහැ. භාජනයකට දාලා බලන්න. බිමට බේරෙන්න වෙලා යනවා නම් ගොඩක් ඒ පදම හරි. මේ තියෙන්නේ පදම බලන්න එකට එකතු වෙන්න වෙලා යනවා. ඉරක් ඇඳලා බලන්න. දැන් ඔයාලගේ පදම හරි. දැන් රස සුවඳ තක්කාලි සෝස් එකක් ඔයාලට හදාගන්න පුළුවන් මෙන්න මේ විදියට. හදලා බලන්න කඩවල වලින් ගේන රසකාරක දාපු වර්ණ දාපු සෝස් වලට වඩා කොච්චර හොඳ ගුණ සෝස් එකක් ඔයාලට හදාගන්න පුළුවන්ද කියලා try කරලා බලන්න.